ඔල්ලේ බීඩිය සිගරට් එකක් බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අර අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේකා කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදි වලටද අපි කේන්ති ගන්නෙ අනුන් කරන වැරදි වලටද? අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාවත් කේන්ති ගන්නේ නැහැ. මොකටද අපි ඒව අමතක කරලා දානවා හැමෝටම. ඒව අපි නොවුන ගානට ඉන්නවා හැමෝටම. මොකටද අනුන් කරන ඒවට අපි කේන්ති ගන්නෙ? එහෙමයි. කාගේ ආධ්‍යාත්මයේද පිරිහෙන්න මහ දෙයක් ඕන. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ට? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොල් තියන්නේ අනුන්ට. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිටට තැන ගන්න. තැනක මිනිස්සු වැඩිපුරම ගරහන්නේ මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. ගත කරන්න. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්න අනුන්ගේ කුණුවලට නෙමෙයි. කෙලෙහිගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මනුස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මනුස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවනේ. කෙලෙහි ගුණ සැලකුවා හෝ නොසලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියනකොට නම් ඇති වෙන එකක් නෑ. අපිට බලපුලුවන් කාරකම තියනකොට ඇති වෙන එකකුත් නෑ. සල්ලි මිල මුදල් තියනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නෑ. එහෙමයි. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුණා, ඔත්පොළ වුණා, නැති වෙච්ච දවසට. කවුරුත් නැති වෙච්ච දවසට මට මම විතරයි කියලා දැනෙන දවසට. අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝනත්ති. අපිට අපිවත් නෑ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. හොඳටම පරක්කුයි. හොඳම දේ තමයි දැම්ම පටන් ගන්න ඕනේ ඊට කලින්. දැම්ම පටන් ගන්න. දැනුත් ප්‍රමාදයි. ගොඩක් ප්‍රමාද.